ඉතින් කොල්ලනේ ඔයාලා දන්නවද මෙන්න මේ වගේ නියොන් පටි අරගෙන අපිට ඕන විදියට ඕන සයිස් එකකට DRL පටි හදාගන්න පුළුවන් කියලා. දැන් අපිට කරගන්න තියෙන ඉස්සෙල්ලාම මෙන්න මේ අපේ අපි දාන්නේ දැන් බයික් එකේ හෙඩ්ලයිට් එකට හරි නැත්නම් ට්‍රීවිල් එකේ ලයිට් එක වටේට හරි කොහොම හරි අපි ඉස්සෙල්ලාම දාන තැන තීරණය කරගෙන ඒකට අනුව මේ නියොන් පටි අපිට අවශ්‍ය දිගට කපා ගන්නවා. ඒ කපා ගනිද්දි මේවට පේනවා ඉතින් මේ මෙතන මේ කට් මාක් දාලා තියෙනවා මේ තැනින් තැන මෙන්න මේ තැන් වලින් තමයි කපා ගන්න ඕනේ. එතකොට මොකද අනිත් තැන් වලින් කැපුවොත් ඒ තැන් වල ලයිට් නිවිලා කියන පත්තු වෙන්නේ නැතුව යනවා. ඒක නිසා මෙන්න මේ කට් මාක් දාපු තැන් වලින් අපි බලලා අපි කියන්නේ අපේ අවශ්‍ය දිග දැන් මේ හරිය වගේ නම් චුට්ටක් එහෙම මේ කරලා එක්ක මෙතෙන්ට හරි නැත්නම් මෙතෙන්ට හරි වගේ වෙන්න සෙට් වෙන්න කපලා ඇඩ්ජස්ට් කරලා කපා ගන්න ඕනේ. මොකද මේ මැද හරියෙන් කැපුවොත් ඒ ලයිට් සෙට් එක වැඩ කරන්නේ නැතුව වෙනවා. අනිත් එක මොකද පාහන්න මේ බවුත් කරන්න තියෙන මේ ඒ අර කොටසත් මේ ඒ හරිය නෑ. මොකද මෙන්න මේ කට් මාක් දාලා තියෙන තැන් වල තමයි මේ අපිට පාස් ගන්න මේ කොටස් දීලා තියෙන්නේ. ඉතින් ඒක පොඩි පොඩි දුරවල් වල ඉඳන්ම පාස් ගන්න පුළුවන් විදිහට මේ පොඩි පොඩි තැන් වලින්ම කට් මාක් දාලා තියෙනවා. ඒ නිසා ඔයාලා බලලා එතනින් ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය කොටස කපාගෙන වෙන් කරගන්න මේ නියොන් පටි. ඔයාලට පේනවා ඇති මං හිතන්නේ මේ දැන් මට ඕන වෙන ප්‍රමාණයට කොටසක් කපලා වෙන් කරගත්ත මම මෙන්න මේ පටි. ඊට පස්සේ මෙන්න මේ අර ඇතුලේ තියෙන කොටස අපි සුද්ධ කරලා එළියට ගන්න ඕන. මොකද ඒකට තමයි අපේ වයර් දෙක පාස ගන්න තියෙන්නේ. අපි ඉතින් මේ විදිහට කපා ගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි ඒකේ මූණත පේන්නේ. මොකද මෙතෙන්ට වයර් කෑල්ල දෙකක් පාස ගන්න බැරි නිසා අපි මෙන්න මේක සුද්ධ කරගන්නවා. දැන් මේ වලට පේන්නේ මම මේ විදිහට සුද්ධ කරගත්ත කෑල්ල පේපර් කටර් එකක් හරි මොන හරි තල කෑල්ලක් අරගෙන මෙන්න මේ විදිහට මේ තියෙන්නේ මේ වලට පේන්නේ මේ ධන ඍණ ආකෘතික පහ ගන්න පුළුවන් විදිහට සුද්ධ කරගත්තාම හරි. ඔතේ මේ තියෙන්නේ මම එහෙම සුද්ධ කරගත්ත කොටස මේක දැන් වයර් දෙක ධන ඍණයි පහ ගන්න පුළුවන් විදිහට මේ සුද්ධ කරගත්තට පස්සේ ඔය තියෙන ඔයාලට පේනවා ඇති ඔය මේ ඩොට් දෙකට තමයි ධන මේ පැත්ත ඍණ මේ පැත්ත විදිහට පාස ගන්න තියෙන්නේ අපිට. දැන් මේ වලට පේන්නේ මම මේ විදිහට කපලා එතන මේ ඩොට් දෙකට පාසගෙන වයර් දෙකක් අපි දැන් වයර් එක ඇදුනොත් කැඩෙන්න පුළුවන් නැත්නම් මේක ඇතුලෙන් මේ වතුර එහෙම ඇතුලට යන්න පුළුවන් නිසා ග්ලෝ ගන් එකෙන් මේ පේන්නේ මේ ග්ලෝ ගන් ටිකක් දාලා තියෙන වැඩි හොඳට මේ වයර් එක ඇද්දට දැන් කැඩෙන්න බලන්නෙත් නැහැ. ඒක ටිකක් ශක්තිමත් වෙන්නත් එක්ක මම මේ ගම් ටිකකුත් දාලා තියෙන වැඩි හොඳට. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට පවර් එක දීලා බලනවා මේ අපි පාසගත්ත එක හරියද අපේ DRL එක පත්තු වෙනවද කියලා. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ හීට් ස්ලේව් එකක් යොදාගෙන මෙන්න මේ අපි පාසගත්ත කොටස මෙන්න මේ ගම් දාගත්ත කොටස වැහෙන්න දා ගන්නවා. මොකද එතකොට අපේ වැඩේත් ලස්සනයි නීට් එකට තියෙනවා. මේ අපේ අවසාන නිමාවක් එන්න ඕන නිසා අපි මෙන්න මේක දාගෙන මෙන්න මේ කොටස දාගෙන එතෙන්ට ලයිටර් එකෙන් රත් කරගන්න තියෙනවා. රත් කරගත්තට පස්සේ මේකට ෂීට් වෙනවා. ෂීට් වුණාට පස්සේ ඔයාලගේ DRL එක අපි කඩෙන් ගත්ත විදිහටම ලස්සනටම තියෙනවා. මේක කොටස් ගන්න පුළුවන්. මේක පොඩි ගානක් වෙන්නේ. ඉලෙක්ට්‍රික් බඩු තියෙන කඩවල තියෙනවා මේ ඕන තරම්. මේ කැලල කරගෙන අපිට ඕන පාටකින් කළු පාට ගොඩක් වෙලාවට කළු පාට තියෙන්නේ මේ වගේ පාටක් තියෙනවා. ඒ කොටස අරගෙන මෙන්න මේ කැලල වහගත්තට පස්සේ අපි කඩෙන් ගත්ත DRL එකක් විදිහට මේ කොටස අපිට නිමා කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන නම් මෙන්න මේ ඉතුරු වෙච්ච අනිත් පැත්තට ග්ලූ ගන් එකෙන් පොඩ්ඩක් අරගෙන තියලා මෙන්න මේකටත් වහගන්න පුළුවන්. එතකොට අපේ මෙතනින් වතුර එහෙම ඇතුළට යන ප්‍රමාණයත් අඩු වෙන බලන නිසා. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ස්ලීව් ටියුබ් එක මෙතන ස්ලීව් ටියුබ් එක අරගෙන මෙන්න මේ විදිහට එකකට ගාවලා මේ විදිහට මෙතන තියාගෙන ලයිටර් එකෙන් මේ විදිහට රත් කරලා මේක පත කරගන්න තමයි තියෙන්නේ. අවසානටම ඔයාලට මෙන්න මේ වගේ DRL එක වැඩ ටික ඉවර කරගන්න පුළුවන් DRL එක.